දාගැබක පාදමට ඉහළින් ඇති වෘත්තාකාර වළලු ත්‍රිත්වය පේසා වළලු ලෙස හැඳින්වේ. අතීතයේදී මෙයට පියවසාව, මාලක, මේදී යන නම්ද භාවිතා කර ඇත. මාලක නමින් හඳුන්වන්නේ පේසා වළලුයි. මේවා මේදී ලෙසද හඳුන්වනු ලැබේ. මුල් අත්තිවාරම මට ගොඩනංවනු ලැබෙන වෘත්තාකාර වේදිකා පේසා වළලු වේ. සාමාන්‍යයෙන් චෛත්‍යයක පේසා වළලු 3ක් තිබේ. යට පේසා වළල්ලට වඩා උඩ පේසාවේ විෂ්කම්භය කුඩා වන ලෙස නිර්මාණය කර ඇත. මහාවංශයේ මාලක හඳුන්වා ඇත්තේ පුප්පදාන යන පාලි වචනයෙන්ය. එයින් කියවෙන්නේ මල් පුදන ස්ථානයේ යන්නයි. මුල් කාලයේදී මේ මාලක මත මල් පූජා කරන ලදී. ස්තූප උසින් සහ විශාලත්වෙන් ගොඩනංවන විට ඊට ගැළපෙන ලෙස මාලකද උසින් පිහිටුවා ඇත. මේ මාලක චෛත්‍ය ප්‍රදක්ෂිනා කිරීම සඳහා ප්‍රදක්ෂිනා පතයක් වශයෙන්ද අතීතයේ යොදාගෙන තිබේ. චිත්‍රකලාව සම්බන්ධ මෙවැනි විෂය තොරතුරු දැනගැනීම සඳහා Rhythmic Canvas YouTube channel එක subscribe කර notification ගෙන්වා ගන්න bell icon එක click කරන්න. අපව ඇගයීම සඳහා like කරන්න. ඔබගේ අදහස් දැක්වීමට comment කරන්න. ස්තුතියි.